මීඩියාවල තියෙන වැදගත්ම දෙයක් තමයි ටෙක්නික් කියලා කියන්නේ. ඒ කියන්නේ ටෙක්නික් තියෙන්නෙම අපේ දුර්වලතා මගහැරව ගන්න. ඔබේ ගෙදර පුංචි දුවෙක් පුතෙක් ඉන්නවා නම් පෙර පාසල් යන වයසේ ඉඳන්ම මේ පුංචි දුවට පුතාට කියලා දෙන්න කෙනෙක් එක්ක කතා කරද්දි ඇස් දෙක දිහා කෙලින් බලාගෙන කතා කරන්න කියලා. එහෙම වුණාම වචන කතා කරන්න ඕනි වැඩියෙන්ද අඩුවෙන්ද? මේ කෙනාගේ ස්වරූපය මොන වගේද? මේ කෙනා එන්නේ මොකාටද? මේ කියන්නේ මොකක්ද? මෙයත් එක්ක මං කතා කරන්න ඕනේ මොනවද එපා මොනවද? ඉතා ඉක්මනින් අපිට කෙනෙක්ගේ ඇස් දෙක දිහා බලලා කතා කරද්දි මේ වාග් විලාශයට ශබ්ද කෝෂයට වචන එකතු කරගන්න හෝ අඩු කරන්න හෝ කතා කරන කෙනත් එක්ක ගනුදෙනු කරන්න හරිම ලේසි. බැරි වෙලාවත් මේ පුංචි ටෙක්නික් එක මගහැරුණොත් ජීවිතයේ මොනවා හරි තැනකදී මොනියම් හෝ තැනකදී ඉහළ ශ්‍රේණිය රැකියාවක් කරද්දී අපහසුතාවයටපත් වෙනවා මෙන්න මේ ටෙක්නික් එක මගහැරව ගත්තොත්. ඒ නිසා පුංචි කාලේ දන් දුවට පුතාට කියලා දෙන්න රැවටෙන්න ඕනේ නැහැ, වංචාවලට හසු වෙන්න ඕනේ නැහැ, ඒ වගේම තරහ ගන්න ඕනෙත් නැහැ, ඒ වගේම අනවශ්‍ය විදිහට වචන භාවිතා කරන්න ඕනෙත් නැහැ. කෙනෙක් එක්ක කතා කරද්දී ඇස් දෙක දිහා බලලා කතා කරන්න ඉගෙනුවොත් ඕනම කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න හරිම ලේසි. අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වා ගන්න මේ මීඩියා ටෙක්නික් එක අතිශයින්ම වැදගත්. මේවා අපි කාලයක් ගිහිල්ලා වැරදිලා ඉගෙන ගත්ත දේවල්. හැබැයි තව කෙනෙක්ට වරදින් නැති වෙන්න තමයි මේ කියන්නේ. ඉතින් ඔබේ ගෙදර දුව පුතා ඉන්නවා නම් පුංචි දුවෙක් පුතෙක් ඉන්නවා නම් මේ ටෙක්නික් එක එයාටත් කියලා දෙන්න. ජය වේවා. මේ වගේ ගොඩක් දේවල් ඉස්සරහට කියන්න. ජය වේවා.